ඔය කිව්වට බුදු වෙච්ච අම්මා කෙනෙක් නෑ. බුදු වෙන්න බෑ. බුද්ධත්වය ලබන්න පුළුවන්කම තියෙන්නේ පිරිමියෙකුට විතරයි. ඊළඟ මතු අනාගතයේ දවසක බුදු වෙනවා. ඒ අම්මා කෙනෙක් නෙමෙයි බුදු වෙන්නේ මෛත්‍රී. බෝසතාණන් වහන්සේ අප්පච්චි කෙනෙක් බුදු වෙන්නේ. තාත්තලටයි බුදු වෙන්න පුළුවන්. බෝසත් නැහැ. චවර වීරසිංහ කියන්නේ පහු ගැමිනා, අරු බෙමිනා, උතුරන තාත්තා. ඒ තාත්තා කියන චරිතය ගැන කියන ඒ ප්‍රබලම කතාවක් කියලා තියෙනවා. අප්පච්චිලා හරි ශ්‍රේෂ්ඨයි. නිහඬව ප්‍රේමය කියන කාරණාව ප්‍රවර්තනය කරන චරිතය අප්පච්චි. අනිත් එක සමාජ පරිසරයත් එක්කලා කල්පනා කළාන් පස්සේ පුතාලට ටුට්ටක් අඩු වෙලාදෝ කියලා සිතනවා ආදරේ නෑ නේද? ඇස් දෙක වගේම තමයි. හැබැයි කෙල්ලට විශේෂත්වයක් දක්වනවා නේද අප්පච්චිලා? කෙල්ලන්ට හරි ආදරේ, දුවලට හරි ආදරේ. මම පතිකාමරෙත් එක දැකලා තියෙනවා. මට මුණ ගැහිච්ච චරිත දරුවෝ කෙල්ලන්ගේ කතන්දරය ඇතුලේ මුන් හරි අප්පච්චි තමයි ගොඩක් ආදරේ. ජනවාරි මාසේ 28 වෙනිදා පෙබරවාරි මාසේ 28 වෙනිදා අපි අධ්‍යාපන මේ ට්‍රිප් එක එහෙම නැත්නම් ළමයි චාරිකාවක් තිබුණා. ඒක ගිහිල්ලා දවස් දෙකක් ගත වෙලා විනෝද චාරිකාවට අධ්‍යාපන චාරිකාවට. ඉතින් හැම ළමයෙක්ම විදිහට ටවුන් එකේ බස් දෙක නතර කරන් පස්සේ ඔක්කොම බැහැලා යනවා. ඉතින් අපිට බොහෝ දරුවෝ අපිට වැඳලා නමස්කාර කළා. ගියපු දරුවෝ අතර එක දරුවෙක් ඉන්නවා සුවිශේෂී. දරුවෙක් කියලා මට දෙල්ලේ 11 වසරේ මේ පාර සාමාන්‍ය පෙළ ලියන කෙල්ල. හරි පින්වත් කෙල්ල. කෙල්ල යන් පස්සේ ආයෙත් කෙල්ල වීල් එකකට ගිහිල්ලා වාඩි වෙලා ආයෙත් ඇවිල්ලා මට වැඳලා කියනවා මේ අපි හඳුලා අපි පරිස්සමෙන් ඉන්නවානේ වහන්සේට බොහොම පිං කියලා කිව්වා. මගේ ඇස්වලට පල්ලක් ආවේ ඒ කතාවට එකපාරටම. මුචේ වීල් එකටත් නැගලා ආයෙත් ඇවිල්ලා මට ඇවිල්ලා වැඳලා කියනවා අපි හඳුලා අපි පරිස්සමෙන් එක්කාමනාවනේ වහන්සේට බොහොම පිං කියලා කිව්වා. කෙල්ල හැරලා යන්න හදනකොට මම ආයෙ කෙල්ලගේ ඔළුවට අත තියලා අහුවා පුතේ අප්පච්චිට මොනවද ගෙනාවේ කියලා. කෙල්ල කියනවා මම පරිස්සමින් ආවේ හම්තුරෝනේ අප්පච්චිට හොඳට ඕනෙති කිව්වා. මම පරිස්සමින් ආවේ අප්පච්චිට හොඳට ඕනෙති කිව්වා. ඒකේ ජීවිතේ වීරය වෙන කවුරුවත් නෙමෙයි අප්පච්චිමයි තාත්තමයි. තාත්තනේ තරම් සුවිශේෂී වෙලා යාළගේ ජීවිත කතාවේ. තාත්තා කියන චරිතය හරි බර චරිතයක්. මැරිලත් යුතුයකම අවසන් කරන්නේ තාත්තලා. මැරිලත් යුතුයකම අවසන් කරන්නේ යන ගමන් මේ බෙහෙත් තුන්දු අරන් ඵලයන් අම්මගේ අර පෙට්ටිය කරාරගෙන යන කොල්ලටම තාත්තා ඌට විතරක් ඇහින්න කිව්වනේ කතාව. යන ගමන් මේ බෙහෙත් තුන්දු අරන් ඵලයන් අම්මගේ. හෙට ඉඳලා ඔබ අම්මා ගැන බලා ගන්න ඕන. බැලුවත් යුතුයකම අවසන් කළා නෑ. මගේ තනියට බොහෝ අය ඇති අඳුර ගන්න හෙට උදේ. ඒ කිව්වේ කරත්තේ. හෙට ඉඳලා මම එයාලත් එක්ක ගොඩනගා ගන්න පුළුවන් මට සම්බන්ධතා ගොඩක් ගොඩනගා ගන්න. කවදාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ පුතේ. ඒ කිව්වේ ගෙදර බර. බිය වගකීම් කිසි දෙයක් ඔබට දුන්නේ නෑ මම. හැමදේම මම තමයි කළේ. හැබැයි ඒක ඉඳලා වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරපන් කියලා කියනවා. මැරිලත් යුතුයකම අවසන් කරන්නේ නෑ. ඒ තාත්තාවරු එහෙමයි. දියණියගේ ජීවිත කතාවේ තාත්තා සතුටු වෙන හොත්තමතන අවස්ථාවක් එනවා. අර සුනිල් දිසිංහ මහත්තයා කියන ඒ කතාව. දුවේ නුඹ මගේ ප්‍රාණයයි උදා වූ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියන ගන්නේ සනුවරේ අභිමානයයි ආත්මතු පරම්පරාවක අභිමානය අරගෙන කෙල්ල ගෙදරින් යන අවස්ථාව මලක් ලෙස නුඹ නොහැදුවේ ප්‍රතිහැලේ පරවේන නිසාමයි මේ ගින්දගම් පොළේ පය ගහලා ඉන්න විදිය මම ඔබට කියා දීලා තියෙනවා තාත්තලේම බැද්දේගම කියවයි බැද්දේගම කතාවේ ඇතුලේ සිරිඳු පුංචිමලිකාට සහ ඉනියාමේට අසීමිත වාදරේ ප්‍රේම සම්බන්ධතාව කියන කාරණාව ඇතුලේ දැඩිසේ විරෝධය පාඩේ අප්පච්චිලා කොහොමද සිරිඳු කිව්වේ කැලේට යන මම මීවද ටික කඩාගෙන එනවා දඩමස් ටික අරගෙන එනවා ඒව ගෙනල්ලා මං කෙල්ල දෙන්න පෝෂණය කළේ තවත් එකකට දෙන්න බලාගෙන නෙමෙයි බෝසත්ත්වයක් හදාගෙන තිබුණා අප්පච්චිලා අප්පච්චි බෝසත්ත්වයක් හදාගෙන තිබුණා තාත්තයම කෙල්ලගේ ජීවිතේ විනාශ වෙන තැන පේන තැන හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් ගන්න ඕන තීරණය ගත්තා දෙත්තේකම කතාවේ ඇතුලේ අප්පච්චිනේ එහෙමයි හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් හැබැයි දරුවන්ගේ ලෝකයේ ඇතුලේ ප්‍රවාසරයි අප්පච්චිනේ එහෙමයි ඒක නිසා තාත්තා කියන චරිතේ බුදුන් දෙකෙනෙනි සැනසීම කියන කාරණාව උදා කරගත යුතුමයි ඊළඟ කාරණාවට එනවා